සිලෝන් කියලා මේ රටට භාවිතා කරපු කාලයක් තිබුණානේ. සිලෝන් කියලා. ඒ කාලේ තමයි අපි ඉවරලා රේඩියෝ වලින් ඇහුවේ රටේ යුද බිය රෝබිය ගව් ගණනක් දුරය උඩ රට කඳු අතර මැවෙයි සුරපුරය ලංකාවට සම කළ හැකි තවත් රටක් ඇද්ද ඒ රට ගැන කැක්කුමක් ඔබට තවමත් මේ වගේ කවි මේ සිලෝන් කියන නම භාවිතා කරනකොට මොකද සිලෝන් කියන නමේ අංකය එන්නේ අංක 24ට අංක 24 කියලා කියන්නේ චෝල්ඩියන් සිස්ටම් එකේ ඉතාම හොඳ අංකයක් හරිම සාමකාමී ඊළඟට මොකද වුනේ මේක ශ්‍රී ලංකාව කියලා ඉවරලා වෙනස් කරලා අංක 18ට ගත්තා අංක 18ට ගත්තාම සිදුවෙන විපර්යාසය මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔන්න බලන්න අංක 18 ගැන කියලා තියෙන මේ ශ්‍රී ලංකා කියන අපේ රටේ නම. අපේ රටේ නම. මෙහි සංකේතයේ පරිවර්තනය කිරීමට ඉතා අපහසුයි. එහි රූපීය ප්‍රකාශන මෙසේ කිරණ විහිදුවන සඳින් ලේ බිඳු එකිනෙක බිම වැටේ. ඌර්කේකු සහ කුසගෙන වූ බල්ලෙකු එම ලේ බිඳු සිය මුව තුල හුවා ගැනීමට කටායගෙන සිටින ඊටත් පහළින් කකුලෝක වෙන සම්දිපාතික මේ ද්‍රව්‍යවාදී ආධ්‍යාත්මික පරිශ්‍රය සමග තරඟ කරමින් නැගී සිටින අයුරු පෙන්නුම් කර එය සාමාන්‍යයෙන් පුද්ගලයාගේ සොකිය පවුල තුල පවා අඩනබර සහිත සමාජයේ විප්ලවකාරී නැගී සිටින උද්ඝෝෂණ සහ යුද්ධය තුලින් ආදායම් විපයීම සහ තනතුරු ලබා ගැනීම වැනි දේ පෙන්නුම් වේ. තවද වංචාව පෙන්නුම් කිරීම වංචාවට හසු වීම ඇති වේ. මූල ධාතු මාර්ගෙන් මෙහෙවන ගින්නෙන් කුණාටු වලින් සහ ජලයෙන්ද පිපිරීම වලින් විනාශ වේ. සංයුක්ත අංක වල මේ අංකයට දාලා තියෙනවා. අංක 18ට. පැහැදිලිවම ශ්‍රී ලංකා කියන නම වෙනස් වුණාට පසුව මුළු රටේම හදන්න බැරි සැලකිය යුතු ගැටලු ආවා. පිටරටවල එච්චර පහසුවෙන් රටවල් වල නම් වෙනස් කරන්නේත් නැහැ. සමහර රටවල් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට පලස්තීනයේ හෝ ඊශ්‍රායලයේ හෝ ලෙබනන් ඒ ආශ්‍රිත රටවල් කාණ්ඩය ගන්නකො සෑම විටම අරගලකාරී. ලංකාව ගත්තත් එහෙමයි. එතකොට බොහොම මෑතක් වෙනකන් ඉවරලා පවුල් අතරේ ගැටුම් යනකොට කියනවා කොරියාවක් කියලා. දැන් මේ නාමකරණය කියන සබ්ජෙක්ට් එක ඉතා පැහැදිලිවම යම් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපිට ඒ නාමකරණය හරියාකාරව භාවිතා කරන්න ඕනේ. දැන් මේ පොත මම ඔය කියවපු ටික ඕක ලියලා තියෙන්නේ 1938 දී. ඕක මේ මෑත භාගයේ ලියපු පොතක් නෙවෙයි. නමුත් අංක 18ට නමක් තිබ්බොත් අපි හිතමු දරුවෙකුට නමක් තිබ්බයි කියලා. අංක 18ට. එතකොටත් ඔය ගැටලු වෙනවා.